අයිබෝන් කියලා පිළිගන්න පොත්ගුල YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය 8 වසර දරුවෝ. ඉතින් අදත් මම 8 වසර 3 වෙනි පාඩමේ 65 වෙනි පිටුවේ තියෙන මෙන්න මේ මාතෘකාව තමයි කතා කරන්න යන්නේ. එතකොට මේ වීඩියෝ එකට කලින් මම ඔක්කොම පාඩම් කලින් මාතෘකා ටික දාලා දෙනවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න කියලා කියනවා. එතකොට අපි මෙතන කතා කරන විශේෂයෙන්ම මේ එක් ආගම් හා සම්බන්ධ උත්සව සහ සංස්කෘතික ආංග ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. එතකොට ක්‍රිස්තියානි කතෝලික සංස්කෘතිය මෙතෙන්දී අපි කතා කරනවා මේ මාතෘකාව. එතකොට ක්‍රිස්තියානි කතෝලික භක්තිකයන් විසින් ප්‍රධාන ආගමික උත්සව දෙකක් පවත්වනු ලැබේ. නාත්තල් උත්සවය සහ පාස්කු උත්සවය නේද? නාත්තල් උත්සවය අපිට තියෙනවා දෙසැම්බර් මාසේ, පාස්කු තියෙනවා අප්‍රේල් මාසේ එක්ක නේද? පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම සඳහා සෑම වසරකම දෙසැම්බර් 25 වෙනිදා නත්තල් උත්සවය පවත්වනු ලැබේ. ජේසු සමිදානන් කුරුසේ ඇන ගැසීම සිහි කිරීම සඳහා මහසිකුරාදාත් එතකොට මෙන්න මෙතන මහසිකුරාදා කියන එකත් හම් වෙනවා. මහසිකුරාදා වෙනම මේගොල්ලෝ සමරනවා. නැවත උත්ථානය වීම සැමරීම සඳහා පාස්කු උත්සවයත් නැවත ඉපදීම වගේ අදහසක් වගේ එකක් කුරුසේ නැගිටින වගේ අදහසක් තමයි උත්ථානය වීම කියන එකේ අදහස. එතකොට පාස්කු උත්සවයත් පවත්වනවා. එතකොට සෑම කිතුණුවෙකුම තම දරුවාගේ බෞතිස්ම කොට දෙවියන් වහන්සේගේ දරුවෙකු බවට පත් කිරීම වැදගත් ආගමික චාරිත්‍රයකි. විවාහ ගිවිස ගැනීම, විවාහ මංගල උත්සව පැවැත්වීම වැනි ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකම පල්ලි අසිසු සිදු කරනු ලැබේ. එතකොට බෞතිස්ම කරනවා කියන්නේ ඔය දෙවියන්ට බාර දෙනවා සහ වගේ අදහසක් අතර මෙතන තියෙන්නේ. තේරුණාද? දෙවියන්ට පූජා කරනවා හෝ ඔන්න වගේ අදහසක්. ඇත්තටම ඒකේ සරල අදහස් දරුවනේ. එතකොට ඊවස ගැනීම, මේ විවාහ උත්සව මෙන්න මේ වගේ ඒවා ඇත්තටම පල්ලියක සිද්ධ වෙනවා. ඒ වගේම කිතුණුවකු මිය ගිය විට ඔහුගේ ආත්මය වෙනුවෙන් යාඥා කිරීම, භූම දානය කිරීම දැන් සිදුවන්නේ කතෝලික ක්‍රිස්තියානි සංස්කෘතිය ඇසුරු කරගෙන. එතකොට ඒගොල්ලොන්ගෙත් බෞද්ධ ආගමේ ඒවට සමානම නැහැ. ටිකක් වෙනස් විදියට තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට ඇත්තටම YouTube එකට ගිහිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වගේ වෙනස්කම්. මොකද මට මෙතන වෙනස්කම් ප්ලේ කරන්න බෑ. YouTube එකේ ප්ලේ කරපුවාම මේ වීඩියෝ එක බලන්න නැති වෙලා යන නිසා. එසේම සෑම දිනකම සෑම වැදගත් කාර්යයකදීම දෙවියන් වහන්සේ සිහි කිරීම සෑම කිතුණෙකුගේම පුරුද්දකි. එතකොට හැම දිනයකම සෑම වැදගත් කාර්යයකදීම දෙවියන් වහන්සේ සිහි කිරීම සෑම කිතුණෙකුගේම පුරුද්දකි. ඒක හරියට අර මුස්ලිම් අයත් එහෙමනේ. මේ දවසට 5 වතාවක් වඳිනවා වගේ මේගොල්ලොත් කරනවා කියන එක තමයි කරන්නේ. ඒක දැන් අපිත් උදේ හවස මල් පහන් පූජා කරනවා වගේ මේගොල්ලොත් කරනවා. හැබැයි මුස්ලිම් අය දවසට 5 වතාවක් වන්දනා කරනවා කියන එක විශේෂයෙන් කරනවා. එතකොට අපි එහෙනම් ඊළඟ මාතෘකාවෙන් නැවත හමු වෙමු.